ගරුතර අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේලා 8 දෙනාගෙන් අවසරයි. අද පොසොන් දවසේ අපේ කඩලා දන්සල අපි මේ කරන්නේ. අපි ඉතින් මේකට මාසයක් තිස්සේ අපි මේකට ලෑස්ති වුණා. අපේ පළවෙනි මිනිස්සුන්ට කන්න දෙන දන්සල තමයි අපේ මේ සංවිධානයෙන් මේ කරන්නේ. මේ ඒක අතිසාර්ථක විදිහට අද අපි නිම කරා. ඒකේ වීඩියෝස් තමයි මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. අපි කරන ක්‍රියාවලිය මේක ඇවිල්ලා මේ හුදෙක් අපි ඉස්සරහට හැම පොයකටම කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් විදිහට ඉදිරියට අපේ සංවිධානයේ තව වැඩි දියුණු ටික දැන් අපි හිටපු තත්ත්වෙන් උඩට එනවා. ඇවිල්ලා අපි පූජනීය නගරයට දෙයක් කරන තත්ත්වයට එන්නේ. මේ දැන් ගස් කොළන් හිටවගෙන මේ පිම්බීම රැක ගන්න අපි ගොඩාක් උත්සාහ ගන්නවා. ඒ පිම්බීම රැක ගන්න නම් අපි ඉස්සල්ලාම අපේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින ටික අපි රැක ගන්න ඕනේ. මේක ධර්මයේ පිරිහිමින් යනවා වගේ පේන්නේ මේ ඇවිල්ලා මේ පූජනීය නගරේ ඇවිල්ලා මේ ධර්මය රැක ගන්න නම් බුද්ධ ශාසනය රැක ගන්න නම් අපේ සංඝ ශාසනය අපි රැකගත යුතුයි. මීට වැඩිය උනන්දුවෙන් සොයලා බලලා ඒවැ අඩුපාඩු මොනවද බලලා පොඩි විහාරස්ථානවල ඒවැ කරන්න තියෙන කටයුතු අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිම්බිම රැකගැනීමේ මූලික කාර්යය ඊළඟට අපි දහම් පාසල් අපේ තියෙන දහම් පාසල් වලින් දෙන අධ්‍යාපනය අපි ඒවා දැනුවත් කරන්න ඕනේ. ළමයි දහම් පාසල් යවන්න පුරුදු කරන සමාජයක් ඇති කරන්න ඕනේ. දහම් පාසලෙන් දෙන දැනුම තමයි ඉස්කෝලෙන් බුද්ධ ධර්මය කියා දෙනවා. වෙනට දහම් පාසලෙන් වෙනත් ක්‍රමවේදයකට තමයි බෝගහයි බුදු පිළිමේ පොල් තෙල් පහනයි මල් ඒවා එක්ක තමයි ඉගෙනීමක් වෙන්නේ. සබහා දහම එක්ක සබහා දහම ගැන දැනගන්නවා. ඒකෙන් දහම් පාසලෙන් මූලික මේ පන්සිල් පද පහ රැක ගන්න ජීවත් වෙන විදිය මතු පරපුරට අපි මේවා රැකගන්නේ කොහොමද? අපේ ශාසනයේ අපි ආරක්ෂා කරගන්න ඕනේ මේවා. ඒ ගැන දහම් පාසල් වලින් දැනුවත් කරනවා. ඒකට ළමයා දහම් පාසල් යවන්න ඕනේ. අපේ ඊළඟ කරුවරට අපට පුළුවන් විදිහට අපි දහම් පාසල් වලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතකින් පැන්සලකින් හරි මේ අපි ධර්මය රැකගන්න අපේ බුද්ධ ශාසනයේ සහ සතා සිව්පා මේ මුළු මහත් අපේ මතු පරපුරෙන් හුදෙක් අපි මේ කටයුත්ත කරන්නේ අප වෙනුවෙන් නෙමෙයි. ඇවිල්ලා අපේ මතු පරපුරා සතා සිව්පාවා මේ ශ්‍රී ලංකාවේ මතු උපදින්න ඉන්න දරුවෝ ඒ හුදෙක් ඒ වෑයම් වෙනුවෙන් සන්තෝෂයෙන් මිය යන්න පුළුවන්. අපි දවසකට හරි මේ දේ කරන්න උත්සාහ ගත්ත නිසා අද මේ පොසොන් දවසේ පහළ වූ මේ සිතුවිල්ල තමයි අපි හැමෝටම ඕගොල්ලන්ට කියන්නේ අපේ පදනමේ සංවිධානයේ. ඒකින්ද හුදෙක් ඔබලාත් මේවයි ක්‍රියාමාර්ගයකට දායක වෙන්න. ඒක තමයි අවසාන ඉල්ලීම. හැමෝටම ආයුෂ බොහෝ වේවා.